රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා ප්‍රකාශය මధుභාෂිනී කිරියල්ල. මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ 7%ක වර්ධනයක් බලාපොරොත්තු වන බව රජය කියයි. උතුරු හා තලේමන්නාරම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය ඇරඹේ. දරුවන්ට ආරක්ෂිතව මාර්ගගත අධ්‍යාපන වේදිකාවලට ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්. දිට්වා සුලිකුණාටුවේ බලපෑම හා ඉන් අනතුරුව රජය ක්‍රියාත්මක කළ වැඩසටහන් සම්බන්ධයෙන් ජාතික මට්ටමේ දෘශ්‍ය වාර්තාවක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හානියටපත් විදුලි අලිවැට කඩිනමින් යථා තත්වයට. පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ පළමු අදියර ජුනි මාසයේ වන විට නිම කෙරේ. ඉරානය සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිචාර සමග මැද පෙරදිග යළිත් උණුසුම්. ජගත් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර මුල් ස්ථාන දෙකම ඉන්දිය ක්‍රීඩකයින්ට. ශ්‍රී ලංකා පාකිස්තාන 3 වන 20-20 තරගයට වර්ෂාවෙන් බාධා. මේ වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ 7%ක වර්ධනයක් අත්කරගත හැකි බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඉකුත් වසරේදී 5%කට ආසන්න වර්ධන වේගයක් පැවතුණි. පසුගිය වසරේදී බොහෝ බාධක ඇති විය. ගෝලීය වශයෙන් භූදේශපාලන ආතතීන් සහ ඇමරිකාවේ ඉහළ තීරුබදුද විය. ඒ අතරම ස්වභාවික වේසනද බලපෑවේය. කෙසේ වුවත් වසර අවසන් භාගයේදී ධනාත්මක ආර්ථික වර්ධනයකට හිමිකම් කීමට හැකි විය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑ කරවීමට නම් 5% ඉක්ම වූ දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් අවශ්‍ය වේ. ඒ සඳහා මහා පරිමාණ ඍජු විදේශ ආයෝජන අවශ්‍ය බව ඇමතිවරයා කියයි. ඒ සඳහා මේ වසරේ ඇති සැලසුම් ඔහු පැහැදිලි කළේය. විදේශ ආයෝජකින් සඳහා හිතකර බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවන් සරල කිරීම, ආයෝජකින් ආකර්ෂණය කර ගැනීම සඳහා එක් කවුලුවකින් සියල්ල ඉටු කර දීම ඒ අතර වේ. ආර්ථික වශයෙන් පියවරෙන් පියවර සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දක්වන රටක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉලක්ක කරා යමින් සිටින බව ඇමතිවරයා තවදුරටත් කියා සිටී. උතුරු හා තලීමන්නාරම දුම්රිය මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු මහවහන්දිය දුම්රිය ස්ථානයේදී අද ඇරඹුණි. සුලිකුණාටුවෙන් එම මාර්ගවලට හානිවීමෙන් පසු ඉන්දිය රජයෙන් ලැබුණු ඩොලර් මිලියන 5ක ප්‍රදානය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ. මෙහිදී නවදුම්රිය මාර්ගය අලියතුන්ට ගමන් කිරීම සඳහා යටපින් මාර්ග අධිවේගී දුම්රිය සඳහා පහසුකම්ද සිදු කෙරෙනු ඇත. අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජයන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා. නමුත් අපි සතුටු වෙනවා දින්තුව ඇවිල්ලා දවස් 45ක් යනකොට අපිට මහාවේදලා ඕමන්තේ දක්වා මැදවච්චි ඉඳලා මන්නාරම දක්වා සහ මුලින්ම නොමිලේ ඉන්දියානු ආණ්ඩුවෙන් ලැබෙන ආධාරයකින් මේ පාරවල් දෙක හදන්න පුළුවන් වෙන එක ගැන ඒ වගේ මේ පාරවල් දෙකකයිදී පාරම් පහක් තියෙනවා. ඒ වගේම රේල්වේ බ්‍රිජස් එක කලින් ආපු ව්‍යාපෘතියේ කොටස් සහ අලින්ද යන හදලා තියෙන ටනල් එකකුත් තියෙනවා. එලිපගන්න පාසයක්. ඉතින් අපි ආණ්ඩුවට පස්සේ අපි උත්සාහ කළා නැත්නම් ඒ ලෝන් එක කරගන්න. ඊට පස්සේ අපිට අවස්ථාවක් ලැබුණා. ගොඩාක් වැඩ කරලා තියෙන නිසා ඉතින් කරපු වැඩවලට ඉන්දියානු ආණ්ඩුව කියවන අතරේ තුරු වී තිබෙන කුඩා වැඩවලට අවශ්‍ය නම් අපේ රටේ සල්ලි වලින්ම කරන්න පාව. නමුත් දැන් අපිට අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ 5 බිලියන් ඩොලර් 5 මිලියන් US ඩොලර්ස් කියලා කියන්නේ රුපියල් කෝටි 150. ඉතින් ඒක අපිට ආදායයක් ලෙස ලැබෙන්නේ ණයක් ලෙස නෙමෙයි. ඒකෙන් අපිට පුළුවන් වෙනවා මේ කෝච්චි පාර හරියට හදාගන්න. ඒතරට අදාළ වේගෙන් යන්න පුළුවන්කම ලැබෙනවා. ආරක්ෂිතව යන්න පුළුවන්කම ලැබෙනවා. පාසල් දරුවන්ට ආරක්ෂිතව මාර්ගගත අධ්‍යාපන වේදිකාවලට ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා විශේෂ මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ඩිජිටල් කාර්ය සාධක බලකාය මේ සඳහා පියවර ගෙන ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මధుර සෙනවිරත්න මහතා පවසයි.
මේ යටතේ මුල් ළමාවියේදී දරුවන් ඩිජිටල් මෙවලම් වලට නිරාවරණය වීමෙන් සිදුවන හානිකර බලපෑම් සහ ඇබ්බැහිවීම් වළක්වාලීමට විශේෂ අවධානයක් යොමු කර ඇත. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් ඩිජිටල් තිර භාවිත කිරීමේ කාලය සීමා කිරීම සහ ඒවායින් සිදුවන අහිතකර සබඳතාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ ක්‍රියාමාර්ග ගනු ඇත. දරුවන්ට ප්‍රවේශ විය හැකි මාර්ගගත අන්තර්ගතයන් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමටද රජය තීරණය කර තිබේ. පසුගිය සතියේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වූ බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය. දිට්වා සුලිකුණාටුවේ නැති වූ බලපෑම හා ඉන් අනතුරුව රජය විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසාධන ක්‍රියාවලිය ලේඛනගත කිරීම සඳහා ජාතික මට්ටමින් දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට රජය පියවර ගනී. ජනාධිපති මාධ්‍යංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. මේ යටතේ ආපදා තත්ත්වය සහ ඊට පසු සිදු කළ සහන සේවා පිළිඹු වන ඡායාරූප ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට ආරාධනා කෙරේ. මෙහිදී තෝරා ගන්නා සුවිශේෂී ඡායාරූප එළඹෙන පෙබරවාරි 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්වෙන ජාතික දෘශ්‍ය වාර්තා ප්‍රදර්ශනය සඳහා ඇතුළත් කෙරේ. මීට අමතරව තෝරා ගන්නා ඡායාරූප රජයේ නිල ප්‍රකාශනයකට සහ මාර්ගගත ලේඛනාගාරයකට ඇතුළත් කිරීමට නියමිතයි. ඡායාරූප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයට ජනාධිපති මාධ්‍යංශයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. සියලුම ඡායාරූප මේ මාස 16 වෙනි දිනට ප්‍රථම ජනාධිපති මාධ්‍යංශය වෙත ලබා දිය යුතුය. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හානියටපත් විදුලි අලිවැටිවල් සතියක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරන බව පරිසර අමාත්‍යාංශය කියයි. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. දිඹුලාකල වන ආරණ්‍ය ප්‍රදේශයේ ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම පැවති අලිවැටවල් මෙම සුලිකුණාටු තත්ත්වයත් සමග දැඩි ලෙස හානියටපත් විය. පරිසර අමාත්‍යාංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවනු ලබයි. ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රදේශයේ ස්වේච්ඡා කණ්ඩායම්වල සහාය ලබා ගැනීමටද නියමිත බව පරිසර අමාත්‍යාංශය කියයි. පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල මාර්ගය ඉකුත් දිනවල ජලයෙන් යටවීම නිසා වසා දමා තිබුණි. වර්ෂාව අඩුවීමත් සමග අද පස්වරුවේ එය යලි ගමනාගමනයට විවෘත කර ඇත. දැන් ප්‍රමුඛ පුවත. උදාර පරමාර්ථ පෙරදැර නිවැරදි තීරණ ඔබේ දැයිත් අභිමානය පුපුටයි. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ පළමු අදියරේ ජලය මහකන්නයට පෙර ගොවින්ට ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා කියයි. එම ව්‍යාපෘතියේ ඉදිකිරීම කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. ලබන ජුනි මාසයේ වන විට පළමු අදියරේ වැඩ නිම කිරීම අපේක්ෂාවයි. ව්‍යාපෘතිය මගින් කුඩා ඔය තනමල්විල ප්‍රදේශවල අක්කර දසදහස් ගණනක් අස්වැතිය හැකි බව ඔහු පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සුපිරිවිකී දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්නනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අතමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පිළිකුමෙන් මවකමෙන්. හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කයේ යා කෙරෙන කිරම වරාපිටිය ඌරුබොක්ක මාර්ගය වසර 20කට පසු කාපට් අතුරා සංවර්ධනය කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 180කට වැඩි මුදලක් වැය කෙරුණි. මාර්ගයේ විශාල වලවල් හැරී වාහන ධාවනයට නොහැකි මට්ටමක පැවතිනි.
සැදෙමු බැඳෙමු එකට නැගෙමු ඔබ රකිමින් රටම රැකුම අටසිය වසරකට වැඩි කාලයක ජීවිත රක්ෂණ උපහිමියන්ට පුළුවන් ජනතාවට සුවිසන් ප්‍රතිලාභ අත්කරතුන් ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් ලයිෆ් අපි අතමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකුමට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දහසක් අභියෝග ජයගනිමින් නැගී සිටින ඔබට නිබඳ සවියක් වෙමින් සාර්ථකත්වයේ නැවුම් පැතුම් රැකෙන සෑම හදවතකටම සිනහගෙන එන්නට ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. සෑම යහපත් ඉතුරුමකටම පුළුවන් ඔබව සාර්ථකත්වයේ කරාගෙන යන්න. නව වසරට ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් සුබ පැතුම්. ඉකුත් වසරේදී ඔස්ට්‍රේලියානු සංචාරකයන් සඳහා වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඒ අනුව එරට ජනතාව වැඩි පිරිසක් සංචාරය කළ තුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. එම වසරේදී මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු සංචාරකයන් සංඛ්‍යාව ඊට පෙර වසරට සාපේක්ෂව 19%ක වර්ධනයකි. ඉකුත් වසරේදී ඔස්ට්‍රේලියානු සංචාරකයන් 1,32,000කට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබේ. එරට වැඩිම පිරිසක් විදෙස් සංචාර සඳහා යොමු ඇත්තේ ඉන්දුනීසියාව හා නවසීලන්තයටය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි සිට දිනපතා ඍජු ගුවන් සේවා කොළඹට ක්‍රියාත්මකයි. එමෙන්ම මේ වසරේ අගෝස්තු මාසයේ සිට ජෙට්ස්ටාර් අඩුවීතම් ගුවන් සේවය මෙල්බර්න් සහ කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ නිසා ඉදිරියේදී ඔස්ට්‍රේලියානු සංචාරකින් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ දහසක් අභියෝග ජයගනිමින් නැගී සිටින ඔබට නිබඳ සවියක් වෙමින් සාර්ථකත්වයේ නැවුම් පැතුම් රැකෙන සෑම හදවතකටම සිනහගෙන එන්නට ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. සෑම යහපත් ඉතුරුමකටම පුළුවන් ඔබව සාර්ථකත්වයේ කරාගෙන යන්න. නව වසරට ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් සුබ පැතුම්. ආර්ථික පුවත් 2026 වසරේදී ජීවත්වීමට හෝ විශ්‍රාමගතව සිටීමට වඩාත්ම ආදායම් දැරිය හැකි රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකියයි බ්‍රිතාන්‍යය පදනම් කරගත් ජාත්‍යන්තර සංග්‍රාවක් පෙන්වා දෙයි. එම සංග්‍රාවේලි දැක් වූ ගෝලීය විශ්‍රාම වැටුප් දර්ශකයේ ජීවන වියදම් කාණ්ඩයේ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටී. දේශගුණය සෞඛ්‍ය සේවා ජීවන රටාව ගෙන යාම පහසු වීම සහ පිරිවැය ඔස්සේ ශ්‍රී ලංකාව ඇගීමකට ලක්ව තිබේ. ප්‍රවාහන සේවාද දැරිය හැකි මිල ගණන් යටතේ පවතී. යුවලකට මසකට ඩොලර් 1000-2000 අතර මුදලකින් හොඳ ජීවිතයක් ගත හැකි බව එම සංග්‍රාව පෙන්වා දෙයි. ශක්ති හද අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසාකල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 සංචාරකයන්ගේ ප්‍රසිද්ධ ස්ථානයක් වන බේරුවල රන් සැතපුම වෙරළ තීරය බරපතල මුහුදු ඛාදනයට ලක්වෙමින් නැතැයි ප්‍රදේශවාසීහු කියති. මේ නිසා දෙස් විදෙස් සංචාරකයින්ට වෙරළේ පහස විඳීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ප්‍රදේශයේ හෝටල් හිමියන්ද මේ නිසා පත්ව ඇත්තේ අසිරුතාවයකටය. බොහෝ සංචාරකයින් විවිධ රටවලින් මෙම වෙරළ තීරයට පැමිණෙන්නේ සුන්දර වෙරළ තීරය නිසාය. මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දෙන්නයි හෝටල් කර්මාන්තකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112 077 ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන තාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඒකලතු සෑමදී ඇති එකම තැන PWCC විශ්වාසයේ ප්‍රමුඛයා. ඉරානයේ අභ්‍යන්තර ගැටුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අන්තර්ජාල සබඳතා අවහිර කර විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉරාන රජය එරට හමුදාවට නියෝග කර ඇත.
ඉරාන හමුදා ප්‍රහාරවලින් මියගිය පිරිස 2000කට වැඩි බව ඇතැම් වාර්තා සඳහන් කළත් ඉරාන වාර්තාවල සඳහන් වන්නේ 100කට ආසන්න පිරිසක් මියගිය බවයි. අද රාත්‍රියේදී ඇමරිකානු හා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් ඉරාන ජනතාව විරෝධතා ශක්තිමත් කොට ඇත. මේ වන විට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේද ඉරානයට ඇතුළු වී විරෝධතාකරුවන් මැඩලීමට දායක වී සිටී. අන්තර්ජාල සබඳතා බිඳවැටි ඇති බැවින් ඇමරිකාවේ ඉලොන් මස්ක් ස්ටාර්ලින්ක් හරහා එරට අන්තර්ජාල සේවා ක්‍රියාත්මක කර තිබුණත් ඉරාන රජය නව තාක්ෂණය ඔස්සේ එය අවහිර කර තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ දැඩි අනතුරු ඇඟවීම් හමුවේ ඉරානය තුළ වේගවත් දේශපාලන පෙරලියක් එරට ඇතැම් ජනතාව බලාපොරොත්තු වේ. ඊශ්‍රායල හමුදාවද දැඩි සීරුවෙන් තබා ඇතැයි එරට චැනල් 13 පුවත් සේවය වාර්තා කළේය. මේ සමගම මැද පෙරදිග කලාපයේම දැඩි ලෙස උණුසුම් වී තිබේ. මිනිසුන් ඝාතනය කරන්නේ නම් ඉරානයට දැඩි ලෙස පහර දෙන බව ඇමරිකානු ජනාධිපතිවරයා කීවේය. එහිදී ඉරානය සඳහන් කළේ ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් මැද පෙරදිග කලාපයේ සියලු ඇමරිකානු හමුදා කඳවුරු සහ ඊශ්‍රායලය නීත්‍යානුකූල ඉලක්ක වනු ඇති බවයි. හැකි ඉක්මනින් වෙනිසියුලාවෙන් පිටව යන ලෙස ඇමරිකාව සිය පුරවැසියන්ට දැනුම් දෙයි. වෙනිසියුලාව තුළ ඇතැම් කණ්ඩායම් සන්නද්ධ අරගලයකට සූදානම් වෙමින් මාර්ග අවහිර සිදු කිරීම ඇතුළු තවත් කටයුතු මීට හේතු වී ඇත. මෙම අවිගත් කණ්ඩායම් ඉදිරියේදී රට සිවිල් යුද්ධයකට ගෙන යනු ඇතැයි විශ්ලේෂකයෝ කියති. මේ අතර රුසියාව ඊශ්‍රායලයෙන් සියලු නිලධාරීන් හා ජනතාව ඉවත් කර ගැනීම සිදු කළේය. ඉරානයෙන්ද තම නිලධාරීන් හා ජනතාව ඉවත් කර ගැනීමට රුසියාව සහ ඔස්ට්‍රේලියාව ක්‍රියා කළේය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඉපලපු සෑමදී ඇති එකම තැන ටීටර්ස් විසින් විශ්වාසයේ ප්‍රමුඛයා රීඩා පුවත්